පාතාල කුඩු ප්‍රශ්න දිදුල කිව්වා වගේ අපිට දැනෙනවා. ඒක හරි. හැබැයි ඔය කියන්නේ කුස්සියට, පොකට් එකට ඔය කියන ඔය ටික දැනෙන්නේ නැහැ කියලානේ තියෙන ප්‍රශ්නේ. ඔන්න දැන් අද උදාහරණයක් විදිහට අල්ලස් එකට අර චරිත් හිටපු ලේකම්වරයා ගේනවා. අප දෙනවා. හැබැයි කෝ ප්‍රබල දේශපාලඥයෙක් කවුරු හරි මේක පිටිපස්සේ ඉන්න දැන් මේකේ මොකක් හරි බයක් තියෙන නිසා මිනිස්සුන්ට එහෙම හිතන්න පුළුවන්. එක්ක බයක් ඇති වෙලාද නැත්නම් ජනතාව මේ කඩාගෙන පෙරලාගෙන ඇවිල්ලා මොන හරි විනාශයක් කරයි කියලාද ඔයගොල්ලෝ එහෙම නැත්නම් හරිම විපක්ෂයක් නැති හින්දාද විපක්ෂයට කොන්ද පණ නැති තින්න හොඳයි බලන්න ඒ කියන්නේ ඔබතුමාලා කෝප් එක මොකද්ද ඒක විපක්ෂයේ ඉන්නවානේ එක වෙලාවකට විපක්ෂයට බයිනවා ආණ්ඩුවටයි බයිනේ කියලා. දැන් ආණ්ඩුවට බයිනවා විපක්ෂය මුකුත් කරන්නේ නැහැ. ඔබ බර මාධ්‍යයක් නේ අපිට විපක්ෂයත් එකයි පක්ෂෙත් එකයි ආණ්ඩුවත් එකයි. ඒ පරස්පර අපිට පේන දේ තමයි කියන්නේ. පරස්පරයිනේ.